අපි ඩේ කීයද? day 5 නේ. 5 වනේ. day 1 එක ආතල්. අරගොල්ලෝ සාමාන් දිනවා. අපි ආවා TikTok එකක් කරා. pool එක ගාව. හේයෝ. අපි අද යනවා කොහෙද යන්නේ? අන්දමන්ද water park. අන්දමන්ද water park එකට ගිහින් අද පරක්කු යන්නේ නේ. ගොඩක් පරක්කුවේ. මොකද රැවුනගේ පාන්දරට ආගෙන පාන්දරගෙන උදේ උඩ. සාධාරණයි කටට නිින්ද ගියේ. නිින්ද ගිහිල්ලා දැන් 12:00 1යි වගේ වෙලාව නැති යනවා. පුළුවන් ටික කරනවා ඉතින්. එකමාරයි. කමන්නේ ඉතින් කොහොම හරි ෆන්. අනේ ඉතින් උම්මට උඩ තාපු ටිම් වැටෙනවා. දැන් වෙලාව ඔව් එක ආවුනේ. දැන් වෙලාව 1:00යි. අපිට පැය 3යි තියෙන්නේ මේ අන්දමන්ද ගිහිල්ලා ඉන්න. බලමු ඉතින් පැය 3න් අපිට රයිස් ස්ටික් කරගන්න පුළුවන් වේද කියලා. කට්ටියව එකතු කරගන්න හරි අමාරුයි. අපි ලෑස්ති වුණාම ලූචියක් කියලා ලෑස්ති වෙලා ඒගොල්ලෝ ඔක්කොම හැමෝම ගොඩක් කට්ටිය එකතු කරගන්න තියෙනවානේ. ඒකට ඉතින් පොඩක් වෙලා යනවා. උදේ හැරෙන්න බැරි වෙච්ච එක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් ඉතින් බලමු මොකක්ද අපිට සාධාරණයක් කරන්න පුළුවන් වේද කියලා. Stay tuned. Good morning. Hello everyone. Welcome back to my YouTube channel. Anything. මගේ Thailand vlog එකේ part 2 තමයි මේ අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් කවුරු හරි එක්කෙනෙක් මේ වීඩියෝ එක මුලින් බලනවා නම් ඉක්මනට දුවලා ගිහිල්ලා part 1 එක බලලා එන්න. මේ part 2. ඉතින් part 1 බලපු අයට ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම day 5 වලින් තමයි ඉවර කරේ. අපි දැන් මේ ඉන්නේ Phuket වල. දැන් මේ යන්නේ day 6. ඉතින් අපි අද යනවා අන්දමන්ද කියන water park එකක් මේක. ඉතින් ඒකේ rides කරලා පොඩි fun එකක් ගන්න තමයි කට්ටිය එකතු වෙලා යන්නේ. ඊට කලින් උදේට කන්න ඕනේ. ඉතින් වෙනද පරිදි 7-11 එකකින් අතර කළා කට්ටිය බඩවල් පුරවගෙන තමයි theme park නෙමෙයි water park එකට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔහොම තමයි අපි water park එකට ආවේ. ඔයාලට පෙන්නන්න ඇතුළට ගිහලා කොහොමද ඇතුළ ඔය වගේ විදිහටද හදලා තියෙන්නේ කියලා. අයි ඒ වචනේ අපිට කියන්න බෑනේ බා. ඒක දන්නවනේ ඔව්. ඔව් මම ඉන්නේ. ඕනේ ඉතින් මේ තමයි අන්දමන්ද water park එක. මේක හදලා තියෙන්නේ මම හිතන අර නිකන් ඇලඩින්ගේ මූතය වගේ යන්නේ තීම් එක තමයි හදලා තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම ෆෝන්ස් අරන් යන්න බෑනේ මේක water park එකක්නේ. ඉතින් රයිඩ්ස් වල යනකොට අපිට ෆෝන්ස් අරන් යන්න බෑ. හැබැයි ඔයාලා යන්න කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ උදෙන්ම යන්න කියලා සහ පොඩ්ඩක් ක්‍රවුඩ් එක අඩු දවසක් බලලා යන්න කියලා. නැත්තම් ගොඩාක් වෙලා පොලිමේ ඉන්න වෙනවා. හැබැයි මොන වාසනාවකටද මන් දන්නේ නැහැ. කොහොම හරි එදා අපි යනකොට ක්‍රවුඩ් එක අඩුයි. දෙකක් හින්දා වෙන්නේ නැති. ක්‍රවුඩ් එක අඩුයි. ඉතින් අපිට එහෙම ලොකු වෙලාවක් ගෙන අපි හිතුවා අපි පරක් වෙලා ආපු හින්දා අපිට රයිඩ්ස් ඔක්කොම කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඔක්කොම රයිඩ්ස් ටික ඉවර කරලා තව ඉවරලා තිතුණා අපිට නිකන් ඉස්සරහට ඉන්න. අපි එතනට යනකොටත් ඇත්තටම දවල් 2-3 විතර. ඊට පස්සේ ඔක්කොම රයිඩ්ස් ටික කළා. එළියට එනකොට කලවර වෙලා දන්නේම නැතුව ඉතින් කට්ටිය ඔක්කොම මහන්සි. මොකද water park එකේ අපිට අර ඒ වෙලාවේ ෆනනාට අර ඇඟවල් එහෙම හිමි වදින හින්දා අන්තිමට වතුරේ ඉඳලා ඇඟ මාර මහන්සි. අපි කට්ටිය එහෙමම ගියා කන්න මොනා හරි බලන්න. ඉතින් ඊට පස්සේ අපි කෑවා මෙන්න මේ වගේ පොඩි තැනකින් නවත්තලා. කට්ටිය ඔක්කොම කෑවා. ඉතින් මේ දවසේ ඇත්තටම අපි වෙන මුකුත් කරේ නැහැ. ওই ටික තමයි කරේ. ඊට පස්සේ දවසේ උදේම නැගිටලා උදේමත් නෙමෙයි පොඩක් 10 විතර වෙනකන් නිදිලා ඊට පස්සේ අපි රෙඩි වුණා බීච් එකට යන්න. මේක නුයි බීච් කියලා පුකෙට් වල තියෙන තැනක්. ඉතින් මේ බීච් එක ලස්සනයි කියලා රෙකමන්ඩ් කරලා තිබ්බ ලෝචි අපිට කවුරු හරි. ඉතින් යා අපිට කිව්වා අපි අද දවසේ නිකන් බීච් එකට ගිහලා චිල් කරමු. ඉතින් කට්ටිය රෙඩි වුණා බීච් එකට යන්න. බලන්න බීච් එකට අපි ගියේ කොහොමද කියලා. බයික්ස් ටික දාලා යන්න ඕනේ ෂටල් සර්විස් එකක එංගලන්තව තියෙනවා. හරිද? ඒකට පොඩි ගාන 40 බාත් වගේ තමයි යන්නේ. එලම් පොඩි වෙලාවක් තියෙන අපිට රයිඩ් එකක් අර ගැස්සර පාරක්. හරිද? ඒ ෂටල් සර්විස් එක ආයි එතනින් ඉඳන් එන්නේ මෙහෙට අන්තිමට 5 මාරට.
ඕකේ ඕකෙල්ලා ඩේ කීයද අපේ අනේ ඩේ 6 අනේ හරිම සෑඩ් දැන් දුකයි දවස් 6යි අපේ ඉන්න දවස් 9යි නේ තව දවස් 4ක් වගේ තමයි තියෙන්නේ ආසනයනේ මේ ෂොක් ඔන්න කට්ටිය ඔක්කොම එකතු කරගෙන අමාරුවෙන් යන්න පිටත් වුණා. ටිකක් ඈතට යන්න තියෙනවා අපි ඉන්න තැන ඉඳලා චුට්ටක් මං හිතන විනාඩි 20ක විතර දුර කියලා තමයි කිව්වේ. බලන්නකෝ අපි කොහෙද ඉන්නේ අන්තිමට නතර වෙන්නේ කියලා. ඔන්න කොහොමද ඇවිල්ලා මෙන්න මේ වගේ කැලෑවකට තමයි අපි වැටුනේ. ඊට පස්සේ අපි දැන් පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉන්නවා මොකද බීච් එක පේන තෙක් මානෙක නැහැ හැම බලන හැම පැත්තම කැලෑව තමයි තියෙන්නේ පොඩක් අතරමං වෙලා කියලා ෆීලිං එකකුත් ආවා බලනවා කොහොමද පාර හොයාගෙන අපි යනවද මොකද වෙන්නේ කියලා බලන්නකෝ ඔයගොල්ලෝ ඔබගේ දායකත්වය කොහොමද දායකත්වය සුපිරි මම ඇත්තටම හිතුවා මේ බයික් එකේ අපි මේ යන විදිහට මේ පාරවල් වල මේ රෙන්ට් එකට ගත්ත බයික් අපිට මේ ආයි දෙනකොට පාර ගාණක් දෙන්න වෙයි කියලා මොකද මේ පාරවල් වල මේ බයික්ස් වල යන්න ගියාම හරි අමාරුයි. මේත් අපි කොහොම හරි මැනේජ් කරගෙන බය වෙවි ගියා. එපාද? එහෙම තමයි ඉතින්. අර පැත්තට යන්න ඕනේ. ඔය වගේ දේවලුත් වෙන්න ඕන ට්‍රිප් එකක් ගියාම. මෙතනින් තියෙන්නේ. එන්න කියලාද කියන්නේ? ඔව් ඔව්. We did. Finally we found the place Nui Beach. ඉතින් කොමාරි කැලෑවල් වලින් ඇවිල්ලා අපි මේ Nui Beach කියන එක හොයාගත්තා. බලමු ඉතින් අසලට ගිහලා කොහොමද place එක කියලා. ඊය 300ක් ගන්න ඕන. මේ තිගානගේ කොළුවට සංසාර පුරුද්දද මේ හමුවීමේ අඩුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමන සයදකී ආදරේ මියුරු රහසකී ආදරේ සමන සයදකී ආදරේ මියුරු රහසකී ආදරේ මට දැන් මේ vlog එක edit කරනකොට මට ඇත්තටම දුකයි ආයෙ මට ඒ දවස් ටිකට යන්න පුළුවන් නම් කියලා හිතනවා කොච්චර නිදහසක්ද කොච්චර කිසිම ප්‍රශ්නයක් නැතිව කිසිම වැඩක් නැතිව එහෙම නිදහසේ ඉන්න පුළුවන් වෙන එක කොච්චර ලොකු දෙයක්ද. ඉතින් අපි කට්ටිය ඔක්කොම බීච් එකේ හරිම නිදහසේ ෆන් එකේ පොඩක් chill වෙලා රෑ වෙනකොට 6 වගේ වෙනකොට අපිට යන්න පිටත් වුණා. මොකද අපි එන්නත් ටිකක් වෙලා ගියා. මොකද අපිට පාරවල් පේන්නෙත් නෑ. රෑ වුණාම සත්තු වෙනවා එහෙම කියලා කිව්වා ඒ රෙස්ටෝරන්ට් එකේ කට්ටිය. ඉතින් අපි බොහොම අමාරුවෙන් දැන් මේ පාරවල් වලින් ආවගෙන යන්නත් එපයි. ඉතින් අපි යන්න පිටත් වුණා. ලස්සනයි එන්න ගියාම තමයි. කට්ටම ලස්සනයි ආ. ඉතින් ඔයාලත් තායිලන්ඩ් එන්න ප්ලෑන් කරනවා අනිවාර්යෙන්ම පුකෙට් වලට එන්න. ඒ හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම බයික් එකක් රෙන්ට් කරන්න. මොකද ඒකේ ගොඩාක් සල්ලි ඉතුරු වෙනවා. මේ ඕන තරම් කඩවල් තියෙනවා බයික්ස් රෙන්ට් කරන්න. ඉතින් බයික් එකක් රෙන්ට් කරාම ගොඩාක් සල්ලි ඉතුරුයි.
අපි කට්ටිය හොම් පිස්සු නටලා ඊට පස්සේ දවසේ අපිට තියෙන අන්තිම දවස. ඒ කියන්නේ පුකෙත් වල ඉන්න අන්තිම දවසේ. ඉතින් අපිට උණුනා මටයි කැලුම්ටයි කසුන්ටයි අපි කට්ටියට උණුනා මොන හරි අමතක නොවන දෙයක් කරන්න. ඉතින් අපි යනවා මොකක් හරි unforgettable දෙයක් කරන්න. මොකද මම හරි ආසයි ඒ වගේ දේවල් try කරන්න. මොකද අපිට ජීවිතේ අන්තිම කාලේ ඉතුරු වෙන්නේ මෙමරීස් විතරනේ. ඉතින් ඒක හින්දා මට වුණා මේ වගේ රිස්ක් එකක් මගේ ලයිෆ් එකට ගන්න. ඉතින් මාළ බලන්න මම මොකද්ද මේ ගන්න යන රිස්ක් එක කියලා. පියාද ඇවිත් ඉන්නේ පැරසේලින් කරන්න. දැන් කසුන් ගියා. දැන් ඊළඟට කැලුම් යනවා. අපි යනවාද නැද්ද කියලා හිතනවා. once in a lifetime නේ. මට කැලුම් යනවා. Come on කැලුම්! Woo! මගේ ලයිෆ් එකේ මම ගත්ත හොඳම ඩිසිෂන් එක. හොඳම ඩිසිෂන් එක. අම්මෝ. අනේ බය වුණා. බය නෑ ෂයිනි මුල මේ ඔන්න දැන් මාත් ඉතින් යන ලෑස්ති වෙනවා. ওই වෙලාව නම් ඇත්තටම බය වෙලා ඉන්නේ. මොකද මෙතන මේ ඔය උතන ගාඩ්ස්ලා වගේ ඉන්න කට්ටිය කිව්වා මේ මං හරි චූටි කියලා. ඒතර මට හිතෙනවා දැන් මාව නිකන් උඩට ගියාට පස්සේ බේසික් වෙලා යයිද දන්නේ නැහැ කියලා නිකන් එහෙමත් හිතුණා. ඊට පස්සේ උනා කමක් නැහැ. ඉතින් මරුණත් මොකක් හරි try කරලා බලලානේ කියලා. But guys මම ඔයාලට ඇවිල්ලා කියන්නම් මේක ඔයගොල්ලෝ බලන්නකො මම කොහොමද මේකෙන් ගියේ කියලා. ඊට පස්සේ මම ඔයාලට එක්ස්පීරියන්ස් එක කියන්නම්. වීඩියෝ කර එතකොට ගානක් නැහැ. බිම වැළුවොත් එහෙම මුහුද මැද ඉවරයි. මම වැටෙනවා. පිස්සු තරන් යන්න. අනේ බෑ මට වෙවුලයි. වෙවුල නෑ කියන එක. කැලුම් මම වීඩියෝ ගන්න මං අරන් යන්න නැතුව ඉන්නන්නේ නේද? මොකද්ද? ඔව් ඔය දාලා යන්නේ. ෆෝන් එක වැටේ කියලාද? ඔව්. වැටෙන්නේ බයිතු ආල් හයියෙන් අල්ලගන්න පුළුවන් නම් පුළුවන් ෆෝන් එක. හරි ඒ වෙලාවට වෙවුලට වැටුණා. නෑ වෙවුල නෑ. ඒක පල්ලෙහා තියෙන වතුර කියුණාට ඒක නිකන් පිච් එකක් වගේ එච්චරයි. වයිතන අපරාධයක් කරන්නේ නැත්නම් 0.5 දාන්න. මෙයාලා දැන් මට කොහොම හරි කියලා මම ඊට පස්සේ ෆෝන් එක අරන් යන්න කියලා තීරණය කරා. මෙයාලව ට්‍රස්ට් කරලා. හැබැයි ඇත්තටම මේ බයේ ඉන්නේ. මොකද මට උඩ යන එක ප්‍රශ්න නැහැ. මට බයයි ෆෝන් එක බිමට වැටේ කියලා. මොකද වැටුණොත් ඉතින් මුදනේ. අපිට ඉතින් අපව ගන්නත් බෑ. මම කොහොම හරි මගේ ජීවිතේ පරදුවට තියලා ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. සහ මට ලයිෆ් ටයිම් මොකද මෙමරි එකක් තියෙන්න ඕනේ. හින්දා මම බොහොම අමාරුවෙන් ෆෝන් එක අල්ලගෙන උඩ ගියා. හැබැයි බලන්නකො මට මොකද්ද උනේ කියලා. You guys have to believe me. It's beautiful. මට ඇත්තටම මේ වීඩියෝ එක එඩිට් කරනකොට මට ආය යන්න පුළුවන් නම් කියලා හිතනවා. ඒ වෙලාවේ ඔයාට ඇත්තටම හිතනවා ඔයා පියාඹනවා කියලා. ඒ කියන්නේ කුරුල්ලෙක් වුණා නම් මට හිතෙනවා මං කුරුල්ලෙක් වුණා නම් කොච්චර නිදහස්ද කියලා. හරිම ලස්සනයි වටපිටාව සහ මාරම ඔය වගේ හුම් පෙවුනට මාරම උඩ තමයි යන්නේ. අපිට මේ වටපිටාව මාරම ලස්සනයි. මට තේරෙන්නේ නැහැ ඒක ඔයගොල්ලන්ට කියන්න. හැබැයි හරිම ලස්සනයි. වටපිටාව හරිම ලස්සනයි. කියන්නේ නිකන් චිත්‍රයක් වගේ. මං ඉතින් ෆෝන් එකක් තියාගෙන රෙකෝඩ් කරගෙන තමයි මම ඒක විඳින ගමන් තමයි ඔයාලට පෙන්වන්න වීඩියෝ කරේ. හැබැයි මගේ කරුමයකට මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා මගේ වීඩියෝ එක ඔෆ් වෙලා. ඉතින් මම දන්නේ නැහැ. මම ඉතින් හයියෙන් ෆෝන් එක අල්ලගෙන යනවා. ඒනට මම දන්නේ නැහැ මගේ වීඩියෝ එක ඔෆ් වෙලා කියලා. මොකද ඒ වෙලාවේ ෆෝන්ස් ඊට මෙහෙට කරන්න බෑ. තියෙන විදිහට අරන් යන්න ඕනේ. කමක් නැහැ. මම ඊට පස්සේ හිතාගත්ත කමක් නැහැ කියලා. what to do? හැබැයි මගේ S2 මට ඔයාලට පෙන්වන්න පුළුවන් නම් මම ඒ දැක්ක දේ පුදුම ලස්සනයි. මං කියන්නේ ඔයගොල්ලෝ කවුරු හරි කරන්න plan කරනවා නම් go for it. It's gonna be amazing. It's really really beautiful. අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් මේක life time එකේ.
ජීවිතේ විඳිනවා කියලා කියන්නේ මේකට වෙන්නේ නැති නේද? අනේ ඉතින් මෝඩ මම තාම දන්නේ නැහැ අර ෆෝන් එකේ මල්ලන් හැරියට රෙකෝඩ් වෙන්නේ නැහැ කියලා. හැබැයි තාම හිතන් ඉන්න රෙකෝඩ් වෙනවා කියලා. මරුනේ ඒ කියන්නේ ෆෝන් එක අර වැටේ කියලා පොඩි බයක් ඇති වෙනවා මාරු කරද්දී මම දෙපැත්තෙන්ම ගත්තා නෑ මම එකම විදිහට තියාගෙන කසුන්නේ මොකද තාත්තේ නයිස් එක්ස්පීරියන්ස් එක මම වාගෙන මම වටේ බල බල ගියා තව කෙනෙක් හරියනේ කවුද කිව්වේ ඊට පස්සේ මෝඩවම ආයේ රෙකෝඩ් වෙලා නැහැ කියලා හිතුනම ආයෙ යන්න ආයෙ පාරක් යන්න ප්ලෑන් කරා. ආයෙ පාරක් යන්න ප්ලෑන් කළා අන්තිම මොහොත බලන්න මොකද වෙන්නේ කියලා. වීඩියෝ ඔන් කරලා තියෙන තාත්තේ ඒ සයින්ගේ ස්ටෝරේජ් ෆුල් වෙන්න නැවුද අනේ අනේ මට ඒක මානේ පාපා අනේ ඉවරයි ස්ටෝරේජ් ෆුල් වෙයි දන්න හිතන්න බෑ ඉතින් නෑ මේ මම දන්නේ මම මොනා කරන්නේ යකෝ මං ස්ටෝරේජ් එක පිරෙවා වගේ ඊට පස්සේ යන්නම ප්ලෑන් කළා අන්තිම මොහොතේ මම තීරණය කරා නෑ මම යන්නේ නෑ කියලා. මොකද ආයෙ උඩට ගිහලා ආයෙ ස්ටෝරේජ් ෆුල් වුණා. මට ඊට වඩා ලොකු දුකක් ඇති වෙනවා. මොකද ලොකු ගාණක් මේකට ගෙවන්න. ඉතින් මගේ ඇස් දෙකින් මම මේ මෙමරි එක බලාගත්තනේ. ඉතින් මං හිතුවා කමක් නෑ. මට ඕන නෑ මං ආයෙ පාරක් යන්නේ නෑ කියලා. දැන්වත් වීඩියෝ එක ඔන් අපි පුකෙත් වල ඉන්න අන්තිම දවසේ හින්දා මෙන්න මේ පුයිට පුදුම ගෑනු ළමයෙක්ට වඩා හපා මෙයාට shopping කරන්න ගියා. මම මෝර විදිහට හිතනවා අඳුන් ගන්නවද නැද්ද කියලා. ඉතින් මෙයා වරගෙන shopping ආවා. මෙයා අයියෝ එකම t-shirt එකක් දිහා බලාගෙන හිතනවා ගන්නවද නැද්ද කියලා. පැය ගානක් ඉතින් මෙයාත් එක්ක shopping ගියා. රුපියල් නෙමේ බාත් 10000 කියන්නේ රුපියල් 10000යි අපේ 10000ට මෙතනින් ඇතුමක් ගන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඒ කොහොම හරි මෙයාත් එක්ක shopping කළා. ඊට පස්සේ දවසේ පිටත් වුණා උදේම අපිට ෆ්ලයිට් එක තිබුණා. උදේම පිටත් වුණා බැංකොක් වලට යන්න. ඊට පස්සේ අපි බැංකොක් වලට ගිහිල්ලා ටිකක් රෙස්ට් කරලා ඊට පස්සේ අපි පිටත් වුණා. අපි ඩිනර් ක්‍රූස් එකකට යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් අපි ඩිනර් ක්‍රූස් එකට යන්න ඇද පැලඳගෙන ඉතින් මෙහෙම තමයි ඩිනර් ක්‍රූස් එකට ගියේ. මට ගොඩක්ම සතුටු මාව මේ ඩිනර් ක්‍රූස් එකට එක්කන් යන්නේ අපේ කැලුම්. ඉතින් කැලුම් එයාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක විදිහට තමයි මාව මේ ඩිනර් ක්‍රූස් එකට එක්කන් යන්නේ. ඉතින් හැමෝම මේ ඩිනර් ක්‍රූස් එකේ ඉන්නවා. හැබැයි එයා ගානේ තමයි මාව මේ ඩිනර් ක්‍රූස් එකට එක්කන් යන්නේ. මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. කොච්චර ලක්ෂණද මේ ක්‍රූස් එක හරිම ලස්සනයි. ඒ කියන්නේ අපි මෙහෙම යනකොට අපිට ඒ වටපිටාව බැංකොක් මුළු සිටි එකම මාරම ලස්සනට මේකේ පේනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඔන්ලයින් තමයි මම හිතන්නේ බුකින් එක දාන්න තියෙන්නේ. ඉතින් ඔන්ලයින් ඔයාලට ගෙවලා මේ ඩිනර් ක්‍රූස් එක බුක් කරන්න පුළුවන්. මම කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා යන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නම ඕනේ. And the food is so good. මේ තිබ්බා එක ජාතියේ කෑම ගොඩ ඕරියක්. ඉතින් මම එක ජාතියේ කෑම ගොඩක් try කරා. හරිම රසයි. ඉතින් ඔයාලා ඩිනර් ක්‍රූස් එකක් බුක් කරනකොට ඒ බලන්න හොඳට මොන වගේ variety එකක්ද තියෙන්නේ සහ ඒවයි reviews හොඳට බලලා බුක් කරන්න. මොකද ගොඩක් තියෙනවා මේ වගේ cruises නවත්තලා. ඉතින් හොඳම එකකට යන්න කියලා මම ඔයාලට recommend කරනවා. Holy shit. ඔන්න ඉතින් ඊළඟට තමයි මේ ට්‍රිප් එකේ ස්පෙෂල්ම දේ ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න මේ කැලුම් පොයිට් කසන් එකතු වෙලා මට කියුට්ම කියුට් බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දුන්නා. මොකද කැලුම්ගේ බර්ත්ඩේ එක ගානනේ මාව අරන් ගියේ. ඉතින් ඒක හින්දා
මගේ බර්ත්ඩේ එක ඇත්තටම පහුත් වෙලා. Happy මගේ ට්‍රිප් එක යනකොට හැබැයි ඒගොල්ලෝ අමතක කරේ නෑ. ඉතින් මේ ක්‍රූස් එකේ ලස්සනට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඉතින් කට්ටියකුම් බඩ පැලනකම් කාලා මගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරලා හොඳට නටලා ඩිනර් ක්‍රූස් එකට බයි බයි කියලා ඉතින් ආවා. මොකද ඊට පහුවෙනිදා අපිට ෆ්ලයිට් එක තියෙන්නේ මටයි පුයිටයි. ඉතින් ඒක හින්දා ඉතින් පොඩක් කලින් ආවා. ලගේජස් ලෑස්ති ගන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙන හින්දා. යා ඉතින් ඔහොම අපේ ලාස්ට් නයිට් එක ස්පෙන්ඩ් කරලා අපි ඊට පහුවෙනිදා උදේම මම පොඩ්ඩක් shopping ආවා. මොකද කටියට බඩු වගේක් ගන්න ඕන හින්දා. යා ඉතින් අපිට තව පැය දෙකක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්න ඕනේ දුකෙන් වුණත් ඉතින් මොනවා කරන්න. ඉබහයි මම ආව මොනවාරි බොන්න දවසටම කාලා නැහැ. ජූස් එකක් අරගෙන ආවා. ඊට පස්සේ යන ගම මොනවාරි කනවා. ඉතින් මේ පාර ට්‍රිප් එකේ නම් ලොකුවට shopping කරන්න එහෙම ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් අපි ඇත්තටම නිකන් chill එකේ හිටපු එක තමයි කරේ. ඉතින් ඒකින්ද අන්තිම මොහොතේ පොඩ්ඩක් ආවා. ඉතින් කාට හරි චොක්ලට්ස් අරන් ටිකක් ගන්න ඕනේ හින්දා big C එකට. අපේ පුයිට් නම් ඉතින් usually යා තාම මේ එතන බඩු තෝරනවා. ඉතින් මම මේ ෆ්ලයිට් එකට යන්න පරක්කු වෙන හින්දා මොකද මම ලගේජස් හරියට පැක් කරලා තිබ්බෙත් නැහැ. ඉතින් මම දරබර ගාලා මං හොටෙල් එකට ගියා. ගිහිල්ලා ඉක්මනට ලගේජස් ටික පැක් කරන්න ගත්තා. අනේ කැලුම් ප්ලීස්. නෑ නෑ ඔයගොල්ලෝ පරිස්සමෙන් ගිහින් එන්න නෑ. බයි බා. හරිද කොහොමද මේ ට්‍රිප් එක? බෙස්ට්. බෙස්ට් අතරම බෙස්ට්. ගොඩක් දේවල් කරා නේ අසු. හරි ගුඩ් ටයිම්. අමතක නොවන ට්‍රිප් එකක් ඉතින් මම ඕක කියලාම තමයි පටන් ගත්තේ. ඇත්තටම හරිම දුකයි ඔය වෙලාවේ. මොකද දැන් ආයේ අපේ සුපුරුදු ජීවිතයට අපි යන්න ලෑස්ති වෙන්න බෑ. සහ ඉතින් අපි හරිම නිදහසේ හරිම ජොලියේ පුදුම ෆන් එකක් ගත ට්‍රිප් එකක්. ඉතින් මොනා කරන්නද ඉතින්? හැමදාම ජීවිතේ එකම විදිහට තියෙන්නේ නැහැ නේ කියලා. යනවා ඉතින් අපි. බයි. ඉතින් කැලුම්ලා ලෝචියක් කියලාට ඊට පහුවෙනද තමයි තිබ්බේ යාළගේ ෆ්ලයිට් එක. මොකද මට කලින් මටයි පුයිටයි කලින් එන්න ඕන වුණා. මොකද අපිට වැඩ ඊට පහුවෙනද කෙලින්ම ආයි කිසිම ඇහිල්ලක් බැලිලක් නෑ. අපි කෙලින්ම වැඩට තමයි යන්න ඕනේ. ඉතින් වැඩ තිබ්බ හින්දා අපි දුන්න කෙලින් අපිට කලින් දවසේ ආවා. ඉතින් ඔහොම තමයි මගේ Thailand vlog එක ඉවර වෙන්නේ. ඉතින් hope you guys enjoyed this video. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. bye bye.